උසස් පෙළ දේශපාලන විද්‍යාව විෂයේ පළවෙනි පාඩම තමයි දේශපාලන විද්‍යාවේ ස්වභාවය, දේශපාලන අධ්‍යයනය සහ ප්‍රවේශ කියන පාඩම. ඒකට මේ පාඩමට කුඩුවත් පොත ඇතුලේ කාලච්ඡේද 25ක් වෙන් කරලා දීලා තියෙනවා. දේශපාලන විද්‍යාව ගැන අඳුර ගන්නකොට අපි මුලින්ම අඳුර ගන්න ඕනේ දේශපාලන විද්‍යාව කියන්නේ මොකක්ද කියලා. දේශපාලන විද්‍යාව කියලා කියන්නේ දේශපාලනය ශාස්ත්‍රීය ලෙස හදාරන විශේෂ ක්ෂේත්‍රය. මොකකටද දේශපාලන විද්‍යාව කියන්නේ? දේශපාලනය ශාස්ත්‍රීය ලෙස හදාරන විශේෂ ක්ෂේත්‍රයට අපි කියනවා දේශපාලන විද්‍යාව කියලා. එතකොට මේ දේශපාලනය ශාස්ත්‍රීය විදියට හදාරන්න දීර්ඝ ඉතිහාසයක් තියෙනවා. ඒ කියන්නේ දේශපාලනයේ ශාස්ත්‍රීය විදිහට හැදෑරීම, ප්‍රගුණ කිරීම, පුහුණු කිරීම ප්‍රථමයෙන්ම කියන්නේ මුලින්ම ආරම්භ වුණේ ක්‍රිස්තු පූර්ව 4 වෙනි සියවසේදී විතර ග්‍රීසියේ ඇතැන්ස් නගරය තුල. ඒකේ ආරම්භක පුරෝගාමීන් විදියට අපි සලකනවා ප්ලේටෝ සහ ඇරිස්ටෝටල්. ඔය ප්ලේටෝගෙන් ලැබිච්ච දායකත්වයේ ගැන කතා කරනකොට එයා දේශපාලනයේ ශාස්ත්‍රීය විදියට හදාරන්න පටන් ගන්නවා ශාස්ත්‍රාලයක්. ඒකේ නම තමයි ඇකඩමි. ඇකඩමිය කියන එක ආරම්භ කරනවා. ඒ වගේම එයා පොතක් රචනා කරනවා සමූහාණ්ඩුව කියලා. මෙන්න මේ වගේ දේශපාලනය විද්‍යාවේ දියුණුවට ප්ලේටෝගෙන් ලැබිච්ච දායකත්වයේ හින්දා අපි එයාව හඳුන්වනවා දේශපාලන චින්තන ඉතිහාසයේ ප්‍රථම විඥානවාදී දාර්ශනිකයා කියලා. එතකොට කවුද දේශපාලන චින්තන ඉතිහාසයේ ප්‍රථම විඥානවාදී දාර්ශනිකයා? ප්ලේටෝ. එයා රචනා කරපු පොත සමූහාණ්ඩුව. පටන් ගතපු ශාස්ත්‍රාලය ඇකඩමිය. ඊළඟට අපි යමු ඇරිස්ටෝටල් ගැන පොඩ්ඩක් බලන්න. ඇරිස්ටෝටල් හදනවා ලයිසියම් කියලා ශාස්ත්‍රාලයක්. ඒ වගේම එයා රචනා කරනවා දේශපාලනය කියන්නේ පොලිටික්ස් කියලා පොතක් රචනා කරනවා. මෙන්න මේ වගේ ඇරිස්ටෝටලු දේශපාලන විද්‍යාවේ දියුණුවට සුවිශේෂී කාර්යභාරයක් කරා. ඇරිස්ටෝටල්ගෙන් ලැබිච්ච දායකත්වයේ හින්දා අපි එයාව හඳුන්වනවා දේශපාලන චින්තන ඉතිහාසයේ ප්‍රථම යථාර්ථවාදී දාර්ශනිකයා. ඒ වගේම තමයි දේශපාලන විද්‍යාවේ සම්භාව්‍ය පියා විදියට හඳුන්වන්නේ ඇරිස්ටෝටල්මයි. කොට කවුද දේශපාලන විද්‍යාවේ සම්භාව්‍ය පියා? ඇරිස්ටෝටල්. ප්‍රථම යථාර්ථවාදී දාර්ශනිකයා ඒත් ඇරිස්ටෝටල්. හැබැයි ප්‍රථම විඥානවාදී දාර්ශනිකයා කවුද? ප්ලේටෝ. දැන් මෙහෙම දේශපාලන විද්‍යාව හැදෑරීම කියන අදහසේ අර්ථ කීපයක් අපිට දැක ගන්න පුළුවන්. දේශපාලන විද්‍යාව හැදෑරීම කියන අදහසේ අර්ථ කීපයක් දැක ගන්න පුළුවන්. එකක් තමයි පළවෙනි එක දේශපාලනය සහ ඊට සම්බන්ධ පැතිකඩවල් හැදෑරීම. දේශපාලනයයි ඒ සම්බන්ධව තියෙනවනේ පැතිකඩවල්. අන්න ඒ දේවල් සම්බන්ධව හැදෑරීම. දෙවැනි එක පර්යේෂණ කිරීම. මොකක්ද? පර්යේෂණය කිරීම. ඊළඟට විග්‍රහ කිරීම. මොකක්ද? විග්‍රහ කිරීම. ඊළඟට පවතින න්‍යාය හා සංකල්ප විචාරයට ලක් කිරීම. තියෙන න්‍යාය සංකල්ප මේ දේවල් මොකද කරන්නේ? විචාරයට ලක් කරනවා. පවතින න්‍යාය හා සංකල්ප විචාරයට ලක් කිරීම. නව න්‍යාය හා සංකල්ප ගොඩනැගීම. අලුතෙන් න්‍යායවල් සංකල්ප මේ දේවල් මොකද කරන්න ඕනේ? අපි ගොඩනගන්න ඕනේ. දේශපාලනයේ යෙදෙන්නන්ට සහ පුරවැසියන්ට දේශපාලන අවබෝධය ලබා දීම. මෙන්න මේ කියන කාරණාවන් ටික දේශපාලන විද්‍යාවේ හැදෑරීම කියන එකේ තියෙන අර්ථයන් කියලා අපිට හඳුන්වන්න පුළුවන්. ඔන්න අර්ථයන් 6ක් සම්බන්ධව කතා කරා. පළවෙනි එක දේශපාලනය හා ඊට සම්බන්ධ පැතිකඩවල් හැදෑරීම. ඊළඟට පර්යේෂණ කිරීම ඒක දෙවෙනි එක. තුන්වෙනි එක විග්‍රහ කිරීම. 4 පවතින න්‍යාය හා සංකල්ප විචාරයට ලක් කිරීම. 5 වෙනි කරුණ නව න්‍යාය හා සංකල්ප ගොඩනැගීම. 6 වෙනි කරුණ දේශපාලනයේ යෙදෙන්නන්ට සහ පුරවැසියන්ට දේශපාලන අවබෝධය ලබා දීම සිදු කිරීම. මේ මොනවාද? දේශපාලන විද්‍යාව හැදෑරීම කියන අදහසේ තියෙන අර්ථ. දේශපාලන විද්‍යාව හැදෑරීම කියන අදහසේ තියෙන අර්ථ විදියට තමයි අපි මේව සලකන්නේ. එතකොට ඔය ආදිකාලීන ග්‍රීක විතරක් නෙමෙයි. දැන් ග්‍රීක අය දේශපාලන විද්‍යාව හැදෑරුවා කියලානේ අපි කතා කරේ. ඇරිස්ටෝටල් ප්ලේටෝ ගැන කතා කළා. එතකොට ඒ විතරක් නෙමෙයි ග්‍රීක අය විතරක් නෙමෙයි චීන ඉන්දියානු දාර්ශනිකයෝ පවා
මේ වගේම කාර්යභාරයක් දේශපාලන විද්‍යාව හැදෑරීම සම්බන්ධව ඉටු කරා. දැන් වර්තමානයේදී පාසල්වල විශ්වවිද්‍යාලවල අපි දේශපාලන විද්‍යාව ඉගැන්වීම කියලා කියන්නේ අර සම්භාව්‍ය සම්ප්‍රදාය ඉදිරියට අරගෙන යාමක් සිද්ධ කරන්නේ. අපි දේශපාලන විද්‍යාව ඉගෙන ගැනීම කියලා මොකක්ද කරන්නේ? ඒ සම්භාව්‍ය සම්ප්‍රදාය ඉදිරියට අරගෙන යාම තමයි සිද්ධ කරන්නේ. පැහැදිලිද? අර සම්භාව්‍ය සම්ප්‍රදාය අපි ඉදිරියට අරගෙන යනවා. ඕක තමයි අපි දේශපාලන විද්‍යාව ඉගැන්වීම තුළින් ඉගෙන ගැනීම තුළින් සිද්ධ කරන කාර්ය විදියට අපිට සලකන්න පුළුවන් වෙන්නේ.